Hello guys, welcome back to my channel. ඉතින් guys අදත් ඔයාලව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා gaming ඉදෝ PC මගේ official YouTube channel එකේ අලුත් මලුත් වීඩියෝ පැත්තට. ඉතින් guys අද අපි කරන්න යන්නේ ඔයාලා පුන බලාගෙන හිටපු අන්තවාදී නායකයෙක් වෙච්ච ජෝන් සීඩ්ගේ අවසානය. ඉතින් guys අද ඔයාලට වීඩියෝ පටන් ගන්න කලින්ම කියන්න ඕනි ලැබව අලුත් ලැබව 2029 වසර සාමය සතුට සෞභාග්‍ය සපිරිස් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් guys අද මම ජේකොබ් සීඩ්ගේ ඒරියා එකට පොඩ්ඩක් ආවා. මම ඔයාලට කියන්නම් ඇයි එහෙම ආවේ කියලා. ඇත්තටම guys කියනවා නම් මෙහෙමයි. මම ජෝන් සීඩ්ගේ අවසානය ලඟ වුණාට පස්සේ ෆේස් සීඩ්ගේ කලාපයට ගිහිල්ලා පොඩි මිෂන් ටිකක් ප්ලේ කරගෙන හිටියේ. දැන් ඒකේ අවසානයේ තියෙනවා guys. ඒ කියන්නේ ඒකේ අවසානයේ අන්ලොක් වෙලා තියෙන්නේ. මට එතකොට යන්න කලාපයක් නැහැ. එඩින් ගේට් එකට යන්න නැහැ මචංලා. ඒ හින්දා මම ආවා ජේකොබ් සීඩ්ගේ කලාපයට. අපි අද මෙහි ඉඳන් අපේ ගමන යමු. බලමු බුලට් ෆුල්ද කියලා. මොකද බුලට් එහෙම ඕනේ. ඉතින් ඔයාලා මේ මිෂන් එක ගහද්දි මතක් කරලා ඇමෝන්ට් එක ෆුල් කරන් යන්න. ඒ වගේම අපේ රෝස්ටර් එකෙන් මෙන්න මේ අපේ බල්ලා ඉන්නේ මෙන්න මෙයා මේ බූම මෙන්න මේ බාණ්ඩෙත් අරන් යන්නේ. මොකද මේ ජේකොබ් සීඩ් ගයිස් ප්ලේන් එක පැනලා ගිහිල්ලා අන්තිමට අපේ බල්ලා හැපුව ගමන්ම ඒ ඩිෆෙක්ට් කරන එක එන්න වෙනවා. අපි යන් එහෙනම් කෙලින්ම අද බල ඉන්න තෝ ලොකේෂන් එකට. නැත්නම් අපිට ටයිම් නැති වෙනවා. අපි යන් කෙලින්ම ෆෝල්ස් එන්න එකට. ෆෝල්ස් එන්න එක තමයි මගේ අවසානයේ කරන්න තියෙන්නේ. මෙතනදී පොඩි කේස් එකකුත් එනවා මම ඔයාලට කියන්නම්කෝ ස්ටෝරි කොහොමද එන්නේ කියලා. Sin must be exported so it may be absurd. John Seed. ඔයාගේ අවසානයේ තමයි ළමයෝ අද කරන්න යන්නේ ජෝන් සීඩ්ගේ අවසානයේ. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් මේ දවස් ටිකේ මම ගේම් ප්ලේ එකක් ගෙනාවේ ඒ කියලා බලන්න ඇති guys. ඇත්තටම කියනවා මෙහෙම හේතුවක් තිබ්බා. එක පැත්තකින් මේ ආපදා දත්තෙත් එක්ක මට වීඩියෝ එක රෙකෝඩ් කරන්න වෙලාවක් නැති වුණා. අනිත් පැත්තෙන් අපේ ගෙදරත් ආපදා ලොක් වුණා. ඇත්ත කියන්න බෑ. ඒ හින්දා මට මේ රෙකෝඩ් එකක් කරන්න වෙනවා. ඔව් ඉතින් අම්මට ඇස්සේ. මේ බලහල්ලකෝ රෙඩ් කාපට් දාලා මෙතන මේ ඇත්තටම මේ යන්න කලින් කියන්නම්කෝ. අපි guys මෙතන ඇතුළට ගිය ගමන්ම උගේ මේ ජෝන් සීඩ් එක අපිට ගහනවා. හරිද? ගහුවාට පස්සේ මෙතන උගේ කතාවක් කියනවා. හරිද? ඊට පස්සේ මුගේ ආගමට අපිව බඳව ගන්න හදන්න තමයි දැන් යන්නේ. යා. ඔන්න ගුටි කන්න ලෑස්ති වෙන්න. අරනද අම්මෝ. ඒකනම් අපිට වැදුනා වගේ බා. මාරාතල්ලයක් ඒක. හරි. දැන් කතාව අහන්නකෝ. ඔය ඉන්නේ. ජෝන් සීඩ් දැන් මේ අපේ පල්ලිය වඩලා තින්නේ. අපේ කාටත් වද දීලා නික්ටත් වද දීලා. ඒයි එපා ඔයි. මේක ස්කිප් කරන්නද guys? නැත්තම් තියමු. තියන්න නේද? අද අවසානේ බලන්න ඕනෙත් නේ. නේද තියන්න. ඔක ඉලින්ම guys අපේ එකේ ටැටූ ගන්නවා වගේ හිල් කරනවා නේද ඔක. හරි බාදු විතර නගන්නෙම. බලන්න. We hide ourselves. We will not hide any longer. True self. Spill out on this floor. අද guys මගේ යාළුවෙකුත් ඉන්න රෙකෝඩ් එකේ පොඩ්ඩක් මම ඔය අහසින් කතා කරලා ඉවරයි කියලා. Perfect. ඔයි අඩෝ අන්න ඉන්න අපේ පාස්ටර් ජෙරොම් ඉන්නවා නික්ලා ඉන්නවා ඔක්කොම අල්ලගෙන මුවේ. මෙතනදී guys yes දෙන්නේ. yes දුන්න ගමන්ම මම ඔයාලට කියන්නම් කොහොමද මිෂන් එක යන්නේ කියලා. මේක මේ මට සිදි. කෙලවෙනවා අන්න අපි අද්දගෙන යනවා. හරි පොතක් තියෙනවා නේද guys? අරුන්ගේ ආගමේ. හරි ගැහුවා ගෙලින්ම අපේ පොත. I thought a friendly face might make your atonement easier. හරි දැන් නික්ගේ guys පපුවේ කොටසක් මූ ගන්නවා. මූ එකට එකක වෙන්නේ. ඒ හින්දා We are gathered here to bear witness. මූ කියන්නේ මොකට කරන්න දෙයක් නැහැ. අම්මට සිරි ගැහුවා. Let's try that again. Let's try that again. කොහොමද guys ලේ ග්‍රැෆික් එක බලහල්ලා. අපි කතාව චුට්ටක් බලමු. Gathered here to bear witness. Devoted. We are gathered here to bear witness. To those willing to atone for their sins. To those willing to atone for their sins. Will you, Nick, Rye, place your hand upon the word of Joseph? Will you, Nick, Rye, fuck that. ඉවරයි. දැන් නම් කපන්න යන්නේ. එපා. සංවේදී හිත් තියෙන අය මේ කෑල්ල බැලීමෙන් වළකින්න එකක් කියන්න ඕනි.
safe. මේක ස්කිප් කරන්න බෑ එතකොට කේස්නේ. පොඩ බයිනවා. බැනනම තමයි වැඩේ කරන්නේ. විනාඩි 5ක් ගියාද බං? අඩෝ මෙච්චරක් මන්ට? ගමන. Nick, රෙකෝඩ් එකනේ. Nick, ඉවරයි. yes. yes. Yes, I will, Tom. දැන් සංවේදීත් තියෙන අය මේ කැල්ල බලන්න එපා. මෙච්චර එකක් කියන්න මෙපේ. බලන්න පොඩ්ඩක් රෙකෝඩ් එක ගන්න. මේ මුගේ අවසානය කරන්න ඇවිල්ලා තියෙන්නේ රෙකෝඩින් එක. ඉවරයි. කතාව අවසానයි තමයි. හරි උඹ ඉවරයි. ඔබ්වියස්ලි. ස්කිප් කරන්නත් බෑ ළමයි ඈ. ස්කිප් කරන්න බෑ එහෙම තමයි. කරන්න දෙන්නේ ඒවා. හරිනේ නික්ට වැඩේ දුන්න ළමයි දැන් අපිට තියෙන්නේ අපි බේරගන්න. අද පොඩ්ඩක් සවුන්ඩ් වැඩි ගයිස් රෙකෝඩින් ඒවයි තල්ලිපා. විතර නෙමෙයි ඉන්නේ. ඒකයි. මේ බල්ට් එක ගෙනාවා. හරි දැන් අපිට මෙතනදී yes දෙන්න තමයි තියෙන්නේ. හරි ගන්න. Deputy, place your hand upon the word of Joseph. Will you, deputy, place your hand upon the word of Joseph? Renounce your sins and your transgressions. Renounce your sins and admit your transgressions. හරි yes දෙන්න. yes දෙමු. yes දෙමු. Say yes. yes කියන්නේ කිව්ව ගන්න ඕනේ දෙන්න. මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ විතරනේ මට බලන්න බෑ. හරි ගන්න. go ඉවරයි. අද පොඩ්ඩක් ගයිස් රෙකෝඩින් එකේ සද්ද වැඩි වෙයි තන්නේ. දන්නවනේ. හරි. යා මැෂින් ගන් එකක් අරන් ආව නම් හොඳයි ඈ. මං ඕනේ මැෂින් ගන් එකක් අද ලෝඩ් කරාම ආවා. මේ වැඩේ හිමි. ඌව කරන්න බෑනේ බං. ලෝඩ් අවසානයි ලෝඩ්. ආයි මොකද්ද බං ආයි මෙන්න මේ ගහන්නේ. අය අරුන්ට ගානේ මෙහි ආතන යනවා. I'll take care of Nick. Go with Mary. හරි වැඩි ඉවර කරමු ළමයි. හරි යම් බං. අපි දැන් ට්‍රක් එකට වෙන්න උනානේ. පොඩ්ඩයි ඉන්න. හරි මවුන්ටන් ගන්න දෙන්න. හරි දැන් යන්න. ඕකේ නංගිනක ඉන්න එපා. හරි ඕකේ යන්න. හරි ගයිස් අපි දැන් යන්නේ ජෝන් සීජ්ගේ කලාපය හොයාගෙන. අපේ උනේ. හරි සෝරි. අනේ සෝරි වෙන්න ඕන. අම්මේ ඇස්සේ මුගේ පේනොත් දාලා බං. ඉස්සරහින් ඔය පස්සෙන් ඔය ඔක්කොගෙම බං. ඔයි යනවා යකෝ. නබාරෙන් මැද්දුනත් අපි යනවා. මේකේ ප්ලේස් එකක් තියෙනවා. ඕන මිෂන් එකේ ආතල් එක ගයිස්. අද ඉතින් පොට සද්දපත් වැඩි රෙකෝඩ් එක වුණා නම් ඒව හිතන්න එපා. බයි බයි. හරි ඒකත් තුන. හරි මේ බාන්නේ නම් දැන් නම් වැදලා තියෙන්නේ.
ඇස් ඉරි මොනා කියනවද මන්ද බා ආලාලාලා මල්සිනා වසන්ත සුඛ දුආ දෙවි හොඳයි නේද සර්ප්‍රයිස් මට අර මට ඊට සර්ප්‍රයිස් දෙනවා මොනවද 01 කොත් මල්ලි කඩාගෙන ආවා හරිනේ රයිට් කරා නේද මට මොකද මේ mo දීලා තියෙන ගන් එක දැන් දැක්කම නම් shit කොයිද දැස්සේ බා දැන් අම්මට සිල් ඔබ වෙල්ලයකෝ මට මේ කොහෙද යකෝ මේ යන්නේ මට නම් ටේක් ඔෆ් කරලා තියලා දන්නේ නැහැ අද කන්ට්‍රෝල් නෑ ගයිස් කලින්ගේ ප්ලේන් එක වැද්දා. එහෙම වෙයි. කවදාවත් කිව්වේ. අර තේන්නේ. අනරු ප්ලේන් එක පැන්න යනවා ළමයි ඈ. ඕ බම් බහාර ගෑනා යූස් කළා දැන් මේකත් අමතක වෙලා ඇයි බම් මේ ඇත්තට මේ මුගේ මිෂන් එක විතරක් මේ නිග්ගේ ප්ලේන් එක දුන්නේ. එන ප්ලේන් නැතිදම නේද දෙන්නේ. පහර ගෑනාවක් දුන්නා නම් මෙදහක් බඩු ඉවර. Oh shit. Oh god. Bang bokat nang. Ini ada dino. උඹට උඹේ අවසාන අනිවාර්යෙන් කරනවා පුතේ. ඒ අවසාන කරලා යනවා නැත්නම් ප්ලේන් එකක් සංගන්නේ. ඒ වදින්නේ නැහැ උඩ. අන්න කන්ට්‍රෝල් එක. අද හැබැයි පොඩි කන්ට්‍රෝල් එකේ කේස් එකක් තියෙනවා. ඒයි sit ori ada fail වෙන්න නම් බෑ කොහෙද මේ ආහාර ගෑනාවක් ගන්න බැරි විදිහට sit අර වැඩනවා කරන්නේ එක ගෙන්න ගමද ළමයි මේ නික්ක ගෙන්න ගත්තා නම් හරි මේ වැඩේට කොහොම එක අන්න හරි මම නැතෝ මේ වැඩේ කරන්න බෑ ළමයි හරි වෙනවා අඩෝ නිත්‍යක උච්චර මේ පපුවේ කැල්ලක් කවලක් තු ඉන්නව නැසේ. ඔයාකෝ අඩේ උගේ පා හරි ඉතින් ඔය ඉතින් කොහෙම ගහන්න ඔට්ටු නෑනේ. අර හරි අනේ පාත් දාවගම්. යානේ ලගින් යනවා බා. අඩෝ මෙහෙම ආතල්යක් දීලා නෑ වෙන ගේම් වල බම් මට මෙහෙම ආතල්යක් එක්කුනේ උනේ. අයරි. නිජ්ජේරත් අදිනවා බා.
කොට වදින්නේ කියලා. මට මේක නම් කොන්ට්‍රෝල් මදි. කීස්රුනේ නම කතාව කියන්නේ. කොට ආනේ. ඒකත් ඉතින් හොඳම වෙලාවට නේ ආරල් දෙන්නේ බා. ඇයිද ඉතින් කොප්පෙන් එපා ආතල් එහෙම ගන්නෑ ඉදා ඉහිලා අහසින් ඔබ මේ නිග්ගේ පේන්න යන්නේ නෑ යවුල ආහාර යානාවක් වුණා වැඩ මිසයිල් එකක්වත් ගහමුද නම මිසයිල් එකක්වත් ගහන්න ඒ ඔය ඊට වඩා ප්‍රහාර යනවා අපි අරන් එනවා ඒකෙන් ගන්න. ආව මට බයිනවා. අවුලන්නේ. අරුම ඩෙත් කරයි වගේ වැඩි. මට ඉතින් අහසේ වටේ දාලා ඉන්න පුළුවන් ළමයි බඩු හරි. අරේ ඉවරයි යකෝ. මේ බීජරේ ඉතකල් තියාගත්තා. ඔබ බය ගොල්ලෙන්නේ බා. මම්මනේ මේ පවුලේ බය ගොල්ලා. ඕ බා. ඇත්තට මේ ගේම් එකේ ඉන්න බය ගොල්ලෝ කටින් තමයි මේ ජෝන් සීට් එක. අර නික් කඩේ කරා නික් ඔයා නම් ආදරේ මම නික්ට ගොඩක්. අර අපි දැන් අරෝගේ පස්සෙන් යන්නේ. අපිට දැන් තියෙන්නේ අරෝගේ පස්සෙන් යන්න තමයි. මේක අපි වැඩේ කරලා දුන්නා බොහොම අන්න හරි අපිත් යන් එතනට පයිමෝ මචං අරේ බොවා දල්ල ගන්නවමයි මම හරි අපිට පත්තේ මදිනවා හරි ඉතින් පස්සෙන් යන්නේ ඒක වැටෙනවා චුට්ටක් කියමු හරි ගාන්ට බඩු වැටුණා අනෝ අම්බෝ හොයාගෙන එනවා අඩේ කවුද යකෝ මේකේ ටැග්ද උඹට මගේ අතුර ගන්න කම්මේ යන්නේ උගිලා ගානවත් අර උටා යන්න බෑ දැන් ඔය දැන් හිර වෙලා ඉන්නේ ඉක්තරන් උට ආයෙත් උට දුවන්න බෑ දැන් මං කර කීයක් ගන්න මං උඹේ පස්සේ උතරන් එනවා යකෝ දුවපන්ද බොම්බ ඇත් වෙනකන් දුවහන් මොකද උඹේ අවසාන වැඩේ අද මොහොත අද අහම ඉන්නකෝ අරේ ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් අරියකෝ ඉවරයි පාරය ඕ ගයිස් අපිට මොකක්ද දන්නවද කියන්නේ මේ එයාලට වෙනම ප්ලෑන් එකක් තියෙනවා මේ ඔයා මම මෙරෝඩ රන්නේ අපේ ජෝසප් සීඩ් ළඟ වෙනම ප්ලෑන් එකක් තියෙනවා මම මේ හිතන්නේ අපිට මේ ගේම් එක ඉවර කරන්න බෑ කියලානේ ඉවර කරන්න බැරි නම් ගේම් ගන්නවද බා ඉතින් 20ක් ගියා අද හොඳයි දොන්ද රෙකෝඩින් එකක් තියෙනවා අනිත් එක ගයිස් මම අද මේ වොයිස් සෙට් කරන්නේ මේ ගේම් එකටම දීලා නේ මම තාම හෙඩ්සෙට් එකක් ගත්තේ නැහැ හෙඩ්සෙට් එකක් ගියේ ඉඳ මම අද වොයිස් එන මැච් කරන්නේ You think you're saving people, but they are already safe. We had a plan. You don't understand. You don't believe. You don't care! May God have mercy on your soul. Bye, Joe. Seat. අන්තවාදී පාලනය ඉවරයි කමයි අන්තවාදී පාලනය ඉවරයි පුටියක් ගාලා ගන්න රෙඩි ඉවරයි ඕමඩ අපි තනියෙන්ම ගැව්වා හරි ගේම් එක ඉවරයි ගේම් එකේ ජෝසප් සීඩ් ඉවරයි
ජෝන් සීඩ් ඉවරයි. ඔය දැන් මෙහාට දස් ගණක් යන්නේ. හරි. ජෝන් සීඩ් is dead. එහෙනම් ගයිස් අද මගේ රෙකෝඩින් එක ඉවරයි. මං එන අද ගිහින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.